හලෝ කොහොමද ඔයගොල්ලන්ට? අද අපි හදමු වෙජිටබල් චොප්ස් එකක්. ඒකට අවශ්‍ය වෙන දේවල් තමයි එළවලු අවශ්‍ය වෙනවා. අල, කැරට්, බෝංචි, ගෝවා කියන ඒවා. ඒවා ඔයගොල්ලෝ ලස්සන හැඩයන්ට කපා ගන්න. ගෝවා නම් අතින් කඩලා ගන්න. ඒක ඊට පස්සේ ලුණු වතුර දාලා ගන්න. මොකද අධිකව කෙමිකල් තියෙන නිසා. අනිත් එක තමයි සුදු ලුණු හීනියට කපලා අවශ්‍ය වෙනවා. බී ලුණු ගෙඩියක් කපලා අවශ්‍ය වෙනවා. ඊළඟට කෝර්න්ෆ්ලවර් තේ හැන්දක් අවශ්‍ය වෙනවා. ඒක වතුර තේ මේස හැඳි 3ක දිය කරලා අරගන්න. ඊළඟට අපිට විනාගිරි අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි තල තෙල් අවශ්‍ය වෙනවා. තල තෙල් කියන්නේ සෙසමි ඔයිල් වලට. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ගම්බිරිස් කුඩු. ගම්බිරිස් කුඩු අරගන්න. ඊළඟට තව අවශ්‍ය වෙනවා ලුණු ටිකක්. ඊළඟට ඇස්ට්‍රා හෝ මාගරින් අවශ්‍ය වෙනවා. තෙලුත් අවශ්‍ය වෙනවා, පොල් තෙල්. ඊළඟට වතුර ටිකක් ඕනේ. ඔන්න ඔය ටික තමයි ඕනේ. ඊට පස්සේ අපි භාජනයක් ලිප තියා ගන්නවා. ඒකට පොල් තෙල් සහ මාගරින් හෝ ඇස්ට්‍රා දා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට හීනියට කපාගත්තු සුදු ලුණු දා ගන්නවා. ඒක හොඳට බටර් එකේ කලවම් කරලා ඊන් පස්සේ චුට්ට වෙලාවකින් අපි දා ගන්නවා අර කපාගත්තු ලුණු ටික. ලුණු ටිකත් ඔය එක්කලා හොඳට කලවම් කරලා චුට්ටක් වෙලා බැදනයින් පස්සේ අපි අල එකතු කර ගන්නවා. අල අපිට විවිධ හැඩයන්ගෙන් ලස්සනට කපා ගන්න පුළුවන්. ගොඩක් මහතට එපා. ඊළඟට අපි එකතු කර ගන්නවා ලස්සනට කපාගත්තු කැරට් ටික. කැරටුත් ඔයගලන්ට ලස්සන හැඩයන්ට කපා ගන්න පුළුවන්. ඊළඟට අපි බෝංචි කපාගත්තු බෝංචි ටික එකතු කර ගන්නවා. මේ එළවලු ඔයගලන්ට ලස්සන හැඩයන්ට කපා ගන්න පුළුවන්. එතකොටනේ ලස්සන. ඉතින් මේ ඊළඟට අපි ගෝවා ටික එකතු කර ගන්නවා. ඒ විදිහට එළවලු ටික එකතු කරගෙන අපි හොඳට කවලම් කර ගන්නවා. ඒ හොඳට කවලම් කරගනිමින් මේක හොඳට අර තෙලේ බැද ගන්නවා. බැද ගන්නවා කියන හොඳට කවලම් කරමින් ඒක චුට්ටක් බැදෙන්න අරිනවා. ඊට පස්සේ අපි ඕකට එකතු කර ගන්නවා කුඩු කරගත්තු ගම්බිරිස් ටික. ගම්බිරිස් ටික එකතු කරගෙන ඊට පස්සේ අපි ඕක හොඳට කලවම් කරනවා. ඒ කලවම් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි එකතු කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මේක ඕගොල්ලෝ රස බලලා Tamanට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒක හොඳට කලවම් කරනවා. එළවලු සේරම හොඳට මික්ස් වෙන්න කලවම් කරනවා. අපි මේ තාම ඉන්නේ තෙලෙන් බදින ගමන්. එහෙම නැත්නම් පොඩක් ටෙම්පරාදු කරනවා කියලා කියනවා නේද? එහෙම කරන ගමන් මේ ඉන්නේ. ඉන් පස්සේ අපි ඒකට එකතු කරගන්නවා වතුර මේස හැඳි 3ක විතර ප්‍රමාණයක්. ඊට පස්සේ ඒකත් අපි දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි මේක වහගෙන ඊට පස්සේ විනාඩි 4කට විතර පස්සේ අපි ඇරලා භාජනයේ අපි දා ගන්නවා විනාගිරි ටිකක්. විනාගිරි තේ හැන්දක් විතර දාගන්නේ. ඊට පස්සේ ඒක දාලත් අපි භාජනයේ තියෙන එළවලු ටික හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි අර දිය කරගත්තු කෝර්න්ෆ්ලවර් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ආයෙත් මේක හොඳට කලවම් කරලා ඉන්පස්සේ ආයෙ වාචනය වහලා තියා ගන්නවා. විනාඩි 4කට විතර පස්සේ ඊළඟට අපි එකතු කර ගන්නවා තල තෙල්. එහෙම නැත්නම් සෙසමි ඔයිල් එක. ඊට පස්සේ මේ විදිහට දැන් අපි හදලා ඉවරයි වෙජිටබල් චොප්ස් එක. ඊට පස්සේ මේ විදිහට ලස්සනට භාජනයකට දාගෙන පිළිගන්නන්න. චොප්ස් එක ඉක්මනටම උයලා ඉවරුණු ගමන්ම හදලා ඉවරුණු ගමන්ම භාජනයකට දාගන්න. ඉතින් මේ භාජනයකට ලස්සනට දාගෙන
පිළිගන්වන්න. ඉතින් මේක හරිම රසයි. හදලා බලන්න. ඉතින් මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට. ආයෙත් කියන්නේ හදලා බලන්න මේක හරිම රසයි.